අයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බඳුන්ගත වගාව. බඳුන්ගත වගාව කියන්නේ කුඩා ඉඩක් තියෙන. එහෙම නැත්නම් ඔබ ඉන්නේ නගර බදවන. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක්ට පහසුවෙන් වගා කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතා කුඩා පෝච්චිවල මෙන්න මේ විදිහට අපිට පළදාව ඉක්මනින් ලබා ගන්න පුළුවන්. සමහර අයට ඉඩ කඩ ප්‍රමාණවත් නැහැ තමන්ගේ ගෙවත්තේ. ඉතින් ඒ අයට විශාල ගස් වවා ගන්න හැකියාවක් නැහැ. ඉතින් එයාලට පළතුරු රස විඳින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කඩෙන් ගෙනල්ලා තමයි කන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබටත් පුළුවන් මෙන්න මේ වගේ බඳුන්ගත වගාවක් ආරම්භ කරන්න. මේ වගේ පැංගිරි කුලේ ඕනෑම ශාකයක් අපිට බඳුන්ගත වගාව කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඕනෑම පළතුරක් මේ විදිහට අපිට බඳුන්ගත වගාව කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට බඳුන්ගත වගාවක් ආරම්භ කරන්න. හරි, මුලින්ම අපි මේ බඳුන්ගත වගාවේ සිටවන්න ඕන පැලය කුමක්ද කියලා අඳුනගමු. ඉතින් මේකදී අපිට බද්ධ පැලයක් යොදා ගන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් එයා ලේයරින් කරපු පැලයක් තමයි යොදා ගන්න ඕන. එහෙම නැත්නම් මේකේ පළදාව ලැබෙන්නේ නැහැ. හරි, අපි අද කියලා දෙන්නේ එයා ලේයරින් ක්‍රමයෙන් කොහොමද පැලයක් හදාගන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේ ක්‍රමයේදී මුලින්ම සුදුසු අත්තක් තෝරගන්න ඕන. අපි බලමු කොහොමද මේ සුදුසු අත්ත තෝරගන්නේ කියලා. දැන් බලන්න මම මෙන්න මේ තෝරගන්න අත්ත. ඉතින් මෙන්න මේ අත්තේ අපි පොතු වලල්ලක් ඉවත් කරන්න ඕන. මේ පොතු වලල්ල ඉවත් කරන්න ඕන මෙන්න මේ වගේ අත්තක් වැටිච්ච තැනක්, එහෙම නැත්නම් කොළයක් වැටිච්ච තැනක්, නාරටියක් අනේ වගේ තැනකට පොඩ්ඩක් පහලින් තමයි පොතු වලල්ල ඉවත් කරන්න ඕන. රයිට්. එතකොට මේකට අවශ්‍ය වෙනවා අපිට මේ පස් මාධ්‍යයක් අවශ්‍ය වෙන, ඒ වගේම පොලිතින් එකක්, ඒ වගේම කැපුම් පිහියක් අවශ්‍ය වෙනවා, බද්ද පිහියක්, එහෙම නැත්නම් මොකක් හරි පිහියක් ගන්න පුළුවන්. ඊට පස්සේ කෝමාරිකා කෑල්ලක් අවශ්‍ය වෙනවා, රෙදිපටියක් අවශ්‍ය වෙනවා. හරි. එතකොට මෙන්න මේ විදියට අපි අර කලින් පෙන්නපු අත්තක් වැටිච්ච තැනක් තිබ්බේ එතන පොඩ්ඩක් පහලින්. එතනට පොඩ්ඩක් පහලින් අපි මෙහෙම රවුමටම පොතු වලල්ලක් අයින් කරගන්න. එතකොට මේ පොතු වලල්ල සෙන්ටිමීටරයක් පමණ පළල වෙන විදියට ගන්න. සෙන්ටිමීටරයක් පමණ පළල වෙන විදියට මෙන්න මේ විදියට පොතු වලල්ලක් අයින් කරන්න. ඉතින් මේ පොතු වලල්ල අයින් කරද්දී ටිකක් ප්‍රවේශමෙන් අයින් කරන්න. එහෙම නැත්නම් අර පොත්තට, ඒ කියන්නේ ගහේ ඉතුරු ටිකට හානි වෙන්න පුළුවන්. එම් හානි වෙන්නේ නැතුව පොතු වලල්ල අයින් කරන්න. මම අයින් කළා. ඊට පස්සේ වටේට ඒ පොතු වලල්ල අයින් කරපු පොඩ්ඩක් සුද්ධ කරගන්න. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ විදිහට මේ කෝමාරිකා අත්තක් අරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් සූරලා මේ කෝමාරිකා අර පොතු වලල්ල අයින් කරපු වටේට සහ උඩටයි යටටයි ටිකක් ගා ගන්න ඕන. ඉතින්යි කෝමාරිකා ගන්න කියලා කිව්වොත් කෝමාරිකා කියන්නේ හොඳ ස්වාභාවික මුල් ලදින හෝමෝනයක්. එතන කඩේත් ඔයාලට ගන්න පුළුවන් හෝමෝන වර්ග. නමුත් මේක අපිට එදිනදා පරිසරයෙන්ම හොයා ගන්න පුළුවන් වගේ ගෙවත්තෙම තියෙනවා. ඉතින් ඒකින් හෝමෝනයක්, මෙන්න මේ හෝමෝනය හොඳට මේ විදිහට වටේට මේ විදිහට තවර ගන්න ඕන. ඊළඟට අපි කරන්නේ අර පස් මාධ්‍ය මේකට තියලා බඳින එක. ඒකට අපිට පහසු ක්‍රමයක් තමයි පොලිතින් එක අරගෙන මේ විදිහට පොලිතින් එක මෙන්න විදිහට අතර දමලා විදිහට දෙපැත්තෙන් අල්ලලා ස්ටේපල් කරගන්න. මේ විදිහට ස්ටේපල් කරගෙන ඊට පස්සේ යටින් රෙදිපටිය අරගෙන බැඳ ගන්නවා. අපිට පුළුවන් මේක ඇතුළට ලස්සනට අර මාධ්‍ය පුරව ගන්න. බලන්න මේ විදිහට දෙපැත්ත අල්ලලා ස්ටේපල් කර ගන්නවා. වලල්ලි වත් කරපු තැනට පස් පිර වෙන්න ඕන. ඉතින් මේ විදිහට ටිකක් පහලින් මේ විදිහට යටින් හොඳට මේ රෙදිපටියෙන් ගැට ගහ ගන්නවා. ඊළඟට තමයි අපි මේකට පස් මාධ්‍ය පුරවන්නේ. ඉතින් මම මේ පස් මාධ්‍ය හදා ගැනීම පිළිබඳ පොඩ්ඩක් විස්තර කරන්නම්. මේ පස් මාධ්‍යයට යොදාගන්නේ වැලි, කොම්පෝස්ට් පොර, මතු පිට පස්,
සම ප්‍රමාණයෙන් ඒ වගේම තමයි මෙතෙන්ට අපිට පුළුවන් මම නම් කර 10 ටිකක් දැම්මා කර 10 ටිකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කොහොබත් ටිකක් දාලා සම ප්‍රමාණයෙන් මේක මිශ්‍ර කරන්න. කොහොබත් ටිකක් දාන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේකේ ජලය රඳා පවතිනවා. ඊට පස්සේ ඒකට ජලය ටිකක් දාලා ඔන්න ඔය විදිහට අනා ගන්න හොඳට. ඊට පස්සේ මෙන්න මේ ගත්ත ටික මේ කවර ඇතුළට දාගන්න. කවර ඇතුළට දාලා අර කැපුම් අර පොතු වල ඉවත් කරපු තැන හොඳට පෙරෙන විදිහට තමයි අපි මේ පස්මාද්‍ය මේකට දාගන්නේ. පොතු වල ඉවත් කරපු තැන පමණක් නෙවෙයි ඊට යටිනුත් ටිකක් එන විදිහටයි උඩටත් එන විදිහටයි තමයි මේ මාධ්‍ය මේ විදිහට පුරව ගන්න ඕන. ඊට පස්සේ මාධ්‍ය ටිකක් මේ විදිහට හොඳට පොතු වලල්ල ඉවත් කරපු තැනට වදින විදිහට හොඳට අද කරගන්න. ඊළඟට මේක ඉහලින් අර රෙදිපටිය භාවිතයෙන් මේක ගැට ගහ ගන්න ඕනේ ඉහලින් සහ ඒ වගේම මේ වටේට මැද ටිකත් හොඳට තද වෙන විදිහට රෙදිපටියෙන් මේ විදිහට තද කරලා ඔතා ගන්න. මේකදී යොදා ගන්න මාධ්‍ය ගැන මම නැවත මතක් කරන්නම්. එතකොට මම කිව්වා වැලි, කොම්පෝස්ට් පොහොර, ඊට පස්සේ මතු පිට පස්, ඒ වගේම මෙතන ගන්න පුළුවන් කොහොබත් ටිකක් ගන්න පුළුවන්. මේ සම ප්‍රමාණ වලින් මිශ්‍ර කරන්න. ඊට අමතරව මම මේකෙදී කර 10 ටිකකුත් මිශ්‍ර කරා. ඉතින් ඔබටත් තියෙනවා නම් කර 10 ටිකකුත් මිශ්‍ර කරන්න. ඉතින් මෙහෙම මිශ්‍ර කරලා ඒකට ජලය දමලා යම් ප්‍රමාණයක් ජලය දමලා අනලා අපිට පුළුවන් මාධ්‍ය හදා ගන්න. එතකොට මෙතන ජලය දාන්නේ අවශ්‍ය ප්‍රමාණයට දාන ගොඩක් දාන්න එපා. රොටියකට සාමාන්‍ය රොටියක් හදනකොට ජලය දාන්න ඒ වගේ ප්‍රමාණයක් ජලය දාන්න. එහෙම ජලය දාලා ඊට පස්සේ මිශ්‍රණය හදා ගන්න. ඉතින් හරි. දැන් මෙන්න මේ විදිහට අපි මෙන්න මේක හොඳින් තද කරගන්න ඔයාලට පේන්නේ නැති මේ විදිහට හොඳට තද කරන්න මේ පස් මාධ්‍ය අර කැපුම් ස්ථානයට හොඳින් ගෑවෙන විදිහට හොඳින් තද වෙන විදිහට රයිට්. ඉතින් ඔන්න අපි මෙන්න මේ යාලේරින් වැඩේ ඉවර කරලා 100%ක්ම දැන් සාර්ථකයි. ඊට පස්සේ අපි මේක කළු පාට පොලිතින් එකක් අරගෙන වහලා තියන්න ඕන. හේතුව තමයි සූර්යාලෝකයට මුල් ඇදීම ප්‍රමාද වෙන නිසා. ඉතින් මේ විදිහට මාසයකමාරක් වගේ යද්දි මේකේ බලන්න මුල් ඇදිලා තියෙනවද කියලා. එහෙම මුල් ඇදිලා තියෙනවා නම් මේක කපන්න. මෙතන යටින් කපලා අපිට පුළුවන් මේ පොලිතින් එක ඉවත් කරලා බඳුනක එහෙම නැත්නම් බිමක මේක සිටවන්න පුළුවන්. ඉතින් මාස 6ක් වගේ යද්දි මේකේ ඵලදාව අපිට ලබා ගන්න පුළුවන්. ස්තුතියි. ඔබත් මේක ගෙදරදී කරලා බලන්න.